මගේ ළමයට ඒ ටයිම් එක දෙන්නම්. මට මුලින්ම සමාව වෙන්න ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන වෙලාවේ මම කතා කරනවට මම ඕගොල්ලන්ගේ වයසමයි ඕගොල්ලන්ගේ බැච් එකේමයි. මම රත්නපුරේ ගංකන්ද මධ්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්නේ. මගේ අම්මා රත්නපුර විද්‍යාරාජ විද්‍යාලයේ ගුරුවරියක් විදියට සේවය කරනවා. අප්පච්චි රත්නපුර අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරියෙක් විදියට සේවය කරනවා. මම දැන් මාස 3ක් විතර වෙනකන් මගේ වැඩ ටික කරගෙන සතුටින් යාළුවොත් එක්ක සාමාන්‍ය විදියට ජීවත් වුණා. ඒ වුණාට මාස 3කට විතර කලින් දැනගන්න ලැබුණා අප්පච්චිට නන් ඇල්කොහොලික් සිරෝසිස් කියලා ඇගෙම්ම එන විසකින් අප්පච්චිගේ අක්මාව විනාශ කරනවා. ඒ හින්දා අප්පච්චිට වෙන අක්මා කෑල්ලක් බද්ධ කරන්න ඕනි කියලා. අපිට මුලින් නම් කිව්වේ අවුරුදු 10ක් ඇතුළත බද්ධ කරන්න. එතකොට අපිට සල්ලි හොයාගන්න පුළුවන් නේ මේට කියලා. ඒ වුණාට ඒ කලින් ડોක්ටර්ගේ වැරදීමක් නිසා අපි අලුතෙන් channel කරපු ડોක්ටර් කිව්වා මේ විදියට හිටියොත් අප්පච්චිට තව ජීවත් වෙන්න පුළුවන් අවුරුද්දක් වගේ පොඩි කාලයක්. ඒ හින්දා ඉක්මනටම අක්මා කෑල්ලක් බද්ධ කරන්න කියලා ඔපරේෂන් එක මාස 6ක් වගේ ඇතුළත කරන්න කිව්වා. ජූනි මාසේ තව මාසයක් එකමාරක් වගේ කාලයක් තමයි තියෙන්නේ ඔපරේෂන් එකට. ලක්ෂ 200ක් වෙනවා මුළු ඔපරේෂන් එකටම. මේ වෙදී අපිට විකුණන්න තියෙන හැමදේම විකුණලා මට කරන්න පුළුවන් හැමදේම මගේ අම්මගේ ඉස්කෝලේ ගුරුවරු මගේ යාළුවෝ මට මාරු විදිහට උදව් කළා. ඒ ලක්ෂ 100 හොයාගන්න අපිට විකුණන්න තියෙන හැමදේම විකුණලා අනුරාධපුරේ රුවන්වැලි සෑය ගාව කියලා මම සල්ලි එකතු කළා. මම අනුරාධපුරේ බස්වල නැගලා සල්ලි එකතු කළා. මම සාමාන්‍ය පවුලක වුණාට මම ඇත්තටම සතුටින් සාමාන්‍ය විදිහට හිටියා. මගේ ජීවිතේ එකපාරට කන පිට පෙරළුණා මේ කතාවෙන් පස්සේ. අද ඕගොල්ලෝ හැමෝම එකතු වෙලා මට කරපු උදව්වට ඕගොල්ලන්ට ගොඩක් පිං සිද්ධ වෙනවා.